මම දැන් ඔයාලට සාපේක්ෂ ප්‍රවේග හොයන්න පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මේක MCQ හදද්දි ඩොප්ලර් ගණන් හදද්දි ඔයාලා පාවිච්චි කරාට කමක් නැහැ. යාන්ත්‍රික රචනා ගණන් වැඩි පාවිච්චි කරන්න යන්න එපා. එතකොට දැන් සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකක්ද? ඒ හැඳින්වීම හැම ලොකුවට කියන්නේ නැහැ. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපින් අහුවොත් සම්බලයක් විදිහට දැන් A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අහුවොත් අපි ඒක අංකණය කරන්නේ කොහොමද? A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගයනේ. එතකොට මෙන්න මෙහෙම තමයි අපි ඒක දාන්නේ. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. මේ අංකය. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. මේ බලන්න. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. හරිද? එතකොට අපි දැන් හොයන්න තියෙනවා A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා දැන්. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හොයන්න තියෙනවා. ගාන දීලා තියෙනවා B මේ පැත්තට 20කින් යනවා, A මේ පැත්තට 40කින් යනවා. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කිව්වොත් A හිතනවා A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කිව්වොත් A හිතනවා එයා නිශ්චලයි කියලා. එයා නිශ්චලයි කියලා හිතලා B ගේ ප්‍රවේගය වගේ එකක් තමයි බලන්නේ. ඒ කියන්නේ දැන් මෙයා මෙහෙට 40කින් යද්දි මෙයා මෙහෙට 20කින් යද්දි ඒට පේන විදිහට B ගේ ප්‍රවේගය තමයි දැන් අපි හොයන්න ඕන. එතකොට මම මේ 40 නිශ්චල කරන්න මේ පැත්තට 40ක් දානවා. මේ 40 කපන්න මෙහෙට 40ක් දාන්න ඕන. ඒ 40න් මම මෙතන ලියා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙට 20ක් තියෙනවා, මෙහෙට 40ක් තියෙනවා. 20 40. එතකොට 40 20ක් ගියා මේ පැත්තට ඉතුරු වෙන්නේ 20යි. එහෙනම් ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපිට ශනිකව ලියන්න පුළුවන් 20යි ms ඍණ 1 මේ දිශාවට කියලා. හරි. අපි තව උදාහරණයක් බලමු. C කියලා වාහනය මේ පැත්තට 20කින් යනවා, D කියලා වාහනය මේ පැත්තට 50කින් එනවා. අපි නිකමට හිතමු C ට සාපේක්ෂව D ගේ ප්‍රවේගය හොයන්න තියෙනවා කියලා. V කාගේ ප්‍රවේගය හොයන්න ඕන? D ගේ ප්‍රවේගය කාට සාපේක්ෂව? C ට සාපේක්ෂව. හරි. C ට සාපේක්ෂව D ගේ ප්‍රවේගය හොයන්න තියෙනවා කියලා හිතන්න. හරි. C ට සාපේක්ෂව බලන්න. එහෙනම් C ට සාපේක්ෂව බලද්දී දැන් C 20කින් මෙහෙට යනවා නම් ඌ නිශ්චල කරන්න මෙහෙට 20ක් තියෙන්න ඕනේ. මේ කැපෙනවනේ. හරි. ඒ 20ම මෙතෙන්ටත් දුන්නාම මේ පැත්තට 20 මෙතෙන්ටත් දුන්නාම 50යි 20යි 70. එහෙනම් C ට සාපේක්ෂව D ගේ ප්‍රවේගය අපිට කෙලින්ම ගන්න පුළුවන් 70යි මේ දිශාවට කියලා. 70යි මේ දිශාවට කියලා. හරි. අපි තව උදාහරණයක් බලමු. දැන් A කියලා එක්කෙනෙක්ගේ ප්‍රවේගය උඩට උතුරු දිශාවට තියෙනවා 40 ms ඍණ 1. B කියලා එක්කෙනෙක්ගේ ප්‍රවේගය දකුණු දිශාවට තියෙනවා 30 ms ඍණ 1. අපිට හිතන්නකෝ හොයන්න තියෙනවා දැන් අපි බලමු B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය බලමු. හරි. එතකොට කාගේ ප්‍රවේගයද ඕනේ? A ගේ ප්‍රවේගය කාට සාපේක්ෂවද? B ට සාපේක්ෂව. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. කාගේ ප්‍රවේගයද? A ගේ B ට සාපේක්ෂව. මෙහෙම අංකණය කරගත්තා. හරි. B ට සාපේක්ෂව නෝන. එහෙනම් B ට සාපේක්ෂව A ගේ වැරදි B නිශ්චලයි කියලා බලමු. ඒත් B නිශ්චල කරනවා නම් මෙහෙට තියෙන 30 නිශ්චල කරන්න අපි මේ පැත්තටනේ 30ක් දෙන්න ඕනේ. එතකොට මේකට මේක කැපෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මෙයාට 30ක් දෙද්දි ඒ 30 මෙතෙන්ටත් දෙනවා. එතකොට ඒ 30 මෙතෙන්ටත් දෙනවා. එහෙනම් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය මේ දෙකේ සම්ප්‍රයුක්තේ මේ දිශාවට එනවා. මේ දෙකේ සම්ප්‍රයුක්තේ මෙහෙම. සම්ප්‍රයුක්තේ මේ දිශාවට එනවා. එතකොට අපිට අඳින්න පුළුවන් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය මේ දෙක පයි දෙක රැස් වුණොත් 40යි 30යි 50යි. එහෙම ඇන්ගල් එකක් කරනවා θීටා. ඇන්ගල් එක θීටා. එතකොට අපිට tan θීටා ඉතින් θීටා ඕනනම් ලියන්න පුළුවන් tan ඉන්වර්ස් මේක 40යි මේක 30යිනේ. 4 බෙදීම 3. tan ඉන්වර්ස් 4 බෙදීම 3යි කියන්නේ. හරි 4 බෙදීම 3. හරි නේද?